සඳුදා සඳහා නියමිත සාර්වාර්ථික වාර්තා ඉතා ස්වල්පයක් ඇත. සාර්වාර්ථික සාධක අද වෙළඳපොළ මනෝභාවයට ඉතා දුර්බල බලපෑමක් ඇති කරන බව විශ්වාසයෙන් කියා හැකිය. ජර්මනියේ කාර්මික නිෂ්පාදන වාර්තාව සඳුදා නිකුත් වේ. නමුත් එය වැදගත් නොවේ. සතියේ අග FOMC රැස්වීමෙන් වෙළඳපොලේ ක්‍රියාකාරකම් සිදුවේ. නමුත් ඉතා කෙටි කාලයකට පමණි. ෆෙඩරල් සංචිතය ඉන්ට්‍රස්ට් රේට් තුන්වැනිවරට අඩු කරන බව විශ්වාසයට පත්ව ඇත. ඒ නිසා වෙළඳපොළ මේ වන විට ඒ අනුව මිල නියම කර ඇත. යුරෝපීය මහ බැංකුව අනාගත මාසවලදී ඉන්ට්‍රස්ට් රේට් වෙනස් කිරීමට කිසිදු පදනමක් නැත. අද සර්වාර්ථික සිදුවීම් සැලකිය යුතු නැත. සතියේ පළමු වෙළඳ දිනය තුළ යුරෝව 1.1555 හා 1.1666 අතර හා GBP USD 1.3319 හා 1.3330 වටා වෙළඳාම් කළ හැක. අපි RTF සමග රැඳී ඉන්න නවතම අප්ඩේට් සඳහා